මචං මොකද වෙන්නේ? අද අපි කොහෙද යන්නේ? ඒක සර්ප්‍රයිස්. අඩේ සර්ප්‍රයිස් එකක් නේ. හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? හැම මොහොතින් කියලා හිතනවා. මම මගේ යාළුවයි පොඩි ගමනක් යන තමයි හදන්නේ දැන්. යන්නේ කොහෙද මොනවද කරන්න කියලා ඉස්සරහට බලා ගන්න පුළුවන් මගේ යාළුවා හැමෝටම. එතකන් ඔයාලා ඔක්කොමලා මගේ channel එක share කරලා like කරලා subscribe කරලා තියාගන්න. බවා මොකද වෙන්නේ? කොහෙද යන්නේ? යනවා ගොඩක් දුර ගමන. කොහෙද ගොඩක් දුර? පස්සට කියන්න බෑ. සිරාවට. එලේ එහෙනම් අපි හම්බෙමු ගිහිල්ලා. ගයිස් කොහොමද? අපි යශ් වලින් දැන් පිටත් වුණා. එයාපෝට් එකට යන ගමන් ඉන්නේ. 12 ඉස්සර ෆ්ලයිට් එක තියෙන්නේ. අපි එයාපෝට් එකේදී හම්බුනේ. එහෙනම් අපි ඔන්න එයාපෝට් එකට ආවා. මෙතනින් එහාට වෙන්නේ මොනවද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි මේ ඉන්නේ රුමේනියාවේ යශ් කියන එයාපෝට් එකේ. ආහා බාන්ත පටන් ගත්ත ගමන් බොන්න හදන්න එපා. ඒ මොනවද බං මේ වයින් නේ? වයින් බන් තියෙන්නේ ඔක්කොම. වොඩ්කා. ජින් එකක් වොඩ්කා. යූරෝ 36යි රොමේනියන් ලෙව් 184. මේක හොඳයි. ඒක 70ට. ඊරයි ගෙවෙත් හොඳයි. ඒකතර කසිප්පු ගහලා වගේ ගඳ එන්නේ. ෆුට්බෝල්. ෂොට් එකක් දාන්න යන්න පුළුවන් වුණා. පොඩි පොඩි ඒවා තියෙන මොන කල්කේ බෝතල්. මේ මෙතනින් අපිට කන්න මොනවද ගන්නවද? කෝලා තියෙනවා, බිස්කට් තියෙනවා. ඔය එකක් ගනීද ලාභයි? ෆැන්ට එහෙම ගන්න පුළුවන් නම් ගන්න පුළුවන්. ගයිස් මේක තමයි අපි යන ෆ්ලයිට් එක. විට්සයා යුරෝපය ඇතුළේ යන ෆ්ලයිට් වර්ගයක් තමයි මේක. අපි ඔන්ලයින් චෙකින් දාන් ආපු නිසා අපිට ලොකු ටයිම් එකක් ගියේ නෑ. අපිට පට ගාලා වැට්ටික් කරගන්න පුළුවන් වුණා. අවුලක් නෑ, අපි එන ඉස්සරහට හම්බෙමු. අපි දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි හදන්නේ. අද නම් ටිකක් සෙනග ඉන්නවා. මට ඉතින් ෆ්ලයිට් එක ෆුල් කියලා තමයි අපිට ආරංචි ආවේ. වින්ඩෝ ෂීට් එකකුත් මටයි මගේ යාළුවට දාගන්න බැරි වුණා. අවුලක් නැහැ, බලමු අපේ වාසනාවට වින්ඩෝ ෂීට් එකක් හම්බෙයි කියලා අපි හිතනවා. මේ බලමුනේ. දැන් අපි යන ගමන් ඉන්නේ ෆ්ලයිට් එකට. ආමල්ලි කොහෙද යන්නේ? Surprise. Guys, අද ෆ්ලයිට් එක නම් full වගේ. හොඳටම සෙනග ඉන්නවා. බලමු ඇතුළට ගිහින් කොහොමද තත්ත්වය කියලා. වින්ඩෝ සීට් එකක් නැහැ මේ පාර. කොතන ගියත් වාසනාව තියෙනවා කියන්නේ නම් බොරුවට නෙමෙයි. මට මගේ යාළුවට වින්ඩෝ ෂීට් එකක් හම්බුණා. යාළුවා නම් වින්ඩෝ ෂීට් එක යන්න පොඩ්ඩක් බයයි. අවුලන්නේ. පේනවනේ මිනිහා වාඩි වෙච්ච වෙලාවෙ ඉඳන් නිදිදි. අනේ වන්ද. පුදුම නින්දක්. යනකම්ම නිදාගත්ත එක තමයි මිනිහා කරේ.
ඔන්න අපි ආවා. බාන්ද මොනවද කියන්න බා. යමුනේ ටක් ළමයි එයාපෝට් එකේ ඉන්නේ. එයාපෝට් එකේ ඉුවට තාම කොහෙද කියලා දන්නේ නැහැ නේද ඔයාලා? අපි ඉන්නේ කියමුනේ. කොහෙද ඉන්නේ දැන් මේ? කොහෙද ඉන්නේ අපි? කිව්වනේ. ළමයි අපි රෝම් වල ඉන්නේ. දැන් අපි යන්න ඕන මෙතන එක්සිට් වෙන්න. ෆ්ලයිට් යනවා බං විනාඩි 5න් පාට. ආයෙ අපි දැන් පස්සේ ගත්තා රෝම් වලට යන්න. කොච්චර වෙලාවක් යනවා? විනාඩි 45ක් යනවා. විනාඩි 45ක් යනවා. බස් එකේ ඉන්නේ දැන්. එයාපෝට් එකෙන් බහලා ගොඩක් දුර එන්න ඕන. බස් එක ගන්න. ගොඩක් දුර කියන්නේ මේ ටර්මිනල් වලට එන්න ඕන. ෆස්ට් ටයිම් යා ඉතින් ගොඩක් ඔයාගෙන තමයි යන්නේ. අවුලක් නැහැ. බලමුනේ. ක්ලයිමේට් එක නම් පොඩ්ඩක් වයින් ක්ලයිමේට් එකක් තියෙන්නේ. බලමු ගිහලා බලන්න. දැන් යන්න පිටත් වෙනවා මේ. එන අපි ගිහලා මොන හරි වරි යන්න ගියාම බලන්න. කියලා ඉන්නේ ඉස්සරහට බලාගෙන මොනවාද බලන්නේ. එනම් ගයිස් අපි ගිහලා ගයිස් අද ක්ලයිමේට් එක නම් පොඩ්ඩක් අවුල් වගේ. අවුලක් නැහැ. බලමු ඉතින් අපි දවස් 3ක් ඉන්නවා. ඒ දවස් 3 හොඳ වුණොත් හොඳයි. දැන් නම් බඩගිනි නේ බවන්ත. උදේ ඉඳලා කාලේ යන්නේ මේ කොෆි එකෙන් ඉන්නේ. මේ තමයි රෝම් වල හිල්ටන් හොටෙල් එක. මට හිතන විදියට විනාඩි 30ක දුර ගමනක් තියෙනවා. මේ බලමු ඉතින් බස් එක නම් ෆුල් නෑ. ගිහිල්ලා කියන්න විස්තර. ගයිස් වැස්සක් දෙන්න යන්නේ හොඳටම. දැන් අපි රෝම් වලට කිට්ටු වෙලා ඉන්නේ. තව කිලෝමීටර් 5ක් විතර තියෙනවා යන්න. යනවා ඉතින් බස් එකේ මීටර. දැන් නම් හොඳටම බඩගිනිත් වැඩි. බලමු අපි ගිහිල්ලා සෙට් වෙමු. ගයිස් තා විනාඩි 5කින් අපි රෝම් වල යනවා ඉවර යන්නේ නැහැ දැන් නම් බඩගිනි වැඩි වෙලා ඉන්නේ හොඳටම. ගියපුවම කන්න ඕනේ හොඳට. දැන් අපි රෝම් සිටි එකේ තමයි ඉන්නේ. මේක ගොඩක් ලොකු වෙන්නේ. ගයිස් අපි ටර්මිනල් වල දැස්සා. පට්ටම බිසි හොඳේ. අපි නිකන් කරකවලා තැරලා වගේ ඉන්නේ දැන්. අපේ දැන් යාළු වෙනවා කොහොමද පොඩ්ඩක් අපිව ගන්න. බලමු යාළු ආවට පස්සේ කොහෙද යන්නේ කියලා. යාළු ආවට පස්සේ ඉතින් කතා දෙයක් නැහැ. කෙලින්ම ගියේ කන්න තමයි. ලංකාවේ කඩයක් තියෙනවා රෝම් වල හොඳයි ගුව කෑම. ගියා ඉතින් අපි අම්මා ඇතුල් වෙද්දිම දැක්ක කෑම ටිකක් දාලා තියෙනවා පිස්සු වගේ. මොනවා කන්නද කියලා හිතා ගන්න බැරි වුණා. රෝම් ටවුන් එකේ මේ තියෙන්නේ 7 ලංකා කියලා පට්ටම ක්වොලිටි කෑම කඩයක්. පිරිසිදු කෑම ගොඩක් සුපිරි. රහයි ඒ වගේම. අපව බඩගිනිද?
අපි මෙනු එක බලලා මික්ස් රයිස් 3ක් තමයි ඕඩර් කරේ. බලමු දැන් මික්ස් රයිස් 3 එනකන් තමයි බලන් ඉන්නේ කට්ටියම. වැස්සත් එක්කනේ මාරම බඩගින්න තමයි තිබුණේ. ඔන්න අපේ මික්ස් රයිස් 3 ආවා. අම්මට සිරිය එක මේසට ගෙනල්ලා තිබ්බ විතරයි පුදුම සුවඳක් ආවේ. ආයි ලංකාවේ කෑම්බියෝ ටික තමයි මතක් වුණේ. පේනවනේ කට්ටියගේ මූණවල වලින් තියෙන පෙනුම කෑම එකට දුන් දදා කන්න තමයි තිබ්බේ. රසයි ඇත්තටම පෝෂන් එකක් ගොඩක් හම්බුණා. මොකද අත්තේ? ෆුල්ද? තව තියෙනවා. මස් කෑල්ල ගන්න සෝසේජස් කෑල්ල කාපන්. ජිම් යන පුද්ගලයා වශයෙන් ඔයිට වැඩිය හොඳට කන්න ඕන තව. විටමින් නේ මොනවද කාබෝහයිඩ්‍රේට්. මේ මගේ ගණන් එහෙම පේනවනේ. මේ මල්ලි නම් අත ගන්නවා මේ පොඩි එක කන්නේත් නෑ අයියෝ. ඉතාලි වල මිනිස්සුන්ට කෑම වල අගයක් නැතේ කියන්නේ ඔන්න ඕකට තමයි. ලන්ච් එක ගත්තට පස්සේ අපි කෙලින්ම යාළුවගේ ගෙදර යන්න තමයි අපි ප්ලෑන් කරේ. මොකද ඒ වෙලාවේ හොඳටම වැස්ස. අපි දවස් 3ක් ඉන්නවා. අපි දවස් 3ටම මෙට්‍රෝ තමයි යූස් කරන්න කියලා හැදුවේ. අපිට එතන මෙට්‍රෝ කාඩ් ගන්න තැන ඒ කියන්නේ මෙට්‍රෝ ටිකට් ගන්න තැනින් අපිට තිබ්බා අපිට දවසකට දවස් 3කට සතියකට ගන්න මෙට්‍රෝ කාඩ් එකක් ගන්න පුළුවන් කියලා. අපි ඉතින් දවස් 3 මෙට්‍රෝ කාඩ් එක තමයි ගත්තේ. ඒකත් අරගෙන ඒක යුරෝ 15ක් වුණා. ඇත්තට මේක ගන්න එක ලාභයි. ඒතකොට හැමතැනින්ම ටිකට් ගන්න ඕනේ වෙන වෙනම. අපිට ඒකේ ට්‍රේන් වල බස් වල මෙට්‍රෝ වල යන්න පුළුවන් හොඳට. අපි ඉතින් ඒකත් අරගෙන දැන් මෙට්‍රෝ එකකට ගිහිල්ලා දැන් යාළුවගේ ගෙදරට වෙනම ට්‍රේන් එකක යන්න ඕන. දැන් මේ ට්‍රේන් එක එනකන් තමයි ඉන්නේ. බලමු ඉතින් යාළුවගේ ගෙදරට ගිහිල්ලා මොනවා වේද කියලා. මේ 3:04 වෙද්දි කර්ගල වැටෙන නිසා ටක් ගාලා හවස් වෙනවා. මොකක්ද තාත්තේ? ඇහෙන්නේ. භයානකයි. නිදිමතයිද? කොහෙද යන්නේ? මේ බ්ලොග් එක බලන්න ගියපන් හැමෝටම ඔබගේ විතරයි තියෙන්නේ වැඩිපුරම. කොහෙද යන්නේ? වතිකා මේ රෑ කොලොසියමට යන හෙට දැන් යන වතිකා කාලා බඩ උල්ලලා ඉන්නේ. හෙට උදේම යනවනේ. අපි ඉතින් ගෙදරටත් ගිහිල්ලා ටික වෙලා අවශ්‍යයක් දාලා දන්නේ නැතුව හවස් වුණා. ඊට පස්සේ අපේ අනිත් යාළුවත් ආවා. ඒ යාළුවාගේ ගෙදර තමයි අපි හිටියේ. පට්ටම හොඳ චරිත දෙයක් තමයි අපිට හම්බුනේ. ඇත්තම කියලා වැඩක් නැහැ. අපි ඉතින් රෑ පොඩ්ඩක් සීතලත් එක්කනේ පොඩ්ඩක් සෙට් වෙන්න කියලා තමයි හැදුවේ. අපි ඉතින් පොඩියට සෙට් වුණා. අපිට පුළුවන් විදියට අපි 4 දෙනෙක් හිටියා. මමයි යාළුවයි තව යාළු 3 දෙනෙක් හිටියා. ඒගොල්ලත් එක්ක ඔක්කොමලත් එක්ක සෙට් වුණා. ඉතින් අපි ඉතින් පොඩියට ෆන් එකක් ගත්තා. good morning guys. මේ තමයි ඊට පහුවෙන් දවස. අද නම් ක්ලයිමේට් එක ටිකක් හොඳයි කියලා හිතනවා. ඒත් අපිට දුරින් ලොකු ගහිවලාකුලක් පේනවා. අපි හිතමුනේ පායන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒත් ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලන්න පෑවුවේ නෑ. ඒ දවසම අසුබ දවසක් වෙලා තිබුණේ. මොනවා කරන්නද ඉතින්? Hello guys, good morning. කොහොමද ඊයේ රාත්‍රිය? සුපිරිද? මොකද නිකන් මූණවල් මැලවිලා වගේ. අවුලක් නැහැ නේ. ගයිස් අපි වැස්ස කියලා සැලෙට නෑ. අපි උදේ පාන්දරම රෝම් වල ප්‍රධානම තැනට යන්න හදනේ කොලොසියම් බලන්න.
අපි ඉතින් ට්‍රේන් එක අරගෙන ට්‍රේන් එකේ ගිහිල්ලා දැන් මේ මෙට්‍රෝ එකත් යන්න ඕන. මෙට්‍රෝ එක යනකන් තමයි මේ ඉන්නේ. ඉස්සරහට හම්බෙමු එහෙනම්. ගයිස් මෙට්‍රෝ එක එනවා. මම ෆ්‍රාන්ස් ගියා. ෆ්‍රාන්ස් වලත් මෙට්‍රෝ තමයි යූස් කරේ. ඊට පස්සේ මිලාන් ගියා. මිලාන් වලත් මෙට්‍රෝ තමයි යූස් කරේ. රෝම් ගිහිල්ලත් මෙට්‍රෝ තමයි යූස් කරන්නේ. මොකද අපිට යන්න ඕන තැන් වලට කෙලින්ම යන්න පුළුවන් හෝල්ට් එකයි හෝල්ට් දෙකයි තමයි සෙට් වෙන්නේ හැමතැනම. ඇත්තටම මෙට්‍රෝ කියන එක තමයි ලේසි. මොකද ටැක්සි වල යන්න ගියොත් ලොකු ගාණක් යනවා. බස් වල ගියොත් ට්‍රැෆික් එක සෙට් වෙනවා. මෙට්‍රෝ තමයි ඉතින් ලේසිම තැන. ඔන්න අපි ආවා අපේ පළවෙනි නැවතුම් පළට. ඔයාලා දන්නවනේ ඉතින් මේක ගැන කියන්න දෙයක් නැහැ නේ. මේ තමයි කොලෝසියම. ගොඩාක් වැස්ස ඉතින් පේනවා නේද? ගයිස් මොකද්ද වෙන්නේ? මේ වැස්සේ මොකද කරන්නේ? බවන්ත වහිනවද? අයියෝ සල්ලි. කමන්නේ වැස්ස අකුලක් නෑ. නැතිනේ. අවුලක් නැහැ. ඉතින් අවුලක් නැත්තෙම නැහැ වහිනවනේ. මොනව කරන්නද? වැස්සයි අවුවයි. කට්ටි මොනවද කරන්න හදන්නේ? දිව කිලෙන්න වගේද? වතුර වතුර වහින්නේ නැහැ. ඒ උනාට බෑ. අමාරු. බිලුත් ගහගෙන මං කුඩවල්ල මේ සුපිරියාත් කඩනවා. අරු කැඩිච්ච කුඩයක් දෙන්න නේද? ගයිස් ඔයාලා රෝම් වලට එනවා නම් අනිවාර්යෙන් මේ දවස්වල හොඳටම වැස්ස කුඩා අරන් එන්න. නැත්තම් වැඩේ අමාරුයි. මෙතන ඉන්නේ මේ ඩයල් මේ පේනවනේ. මේ පේනවනේ. කුඩයක් යුරෝ 5ක් එනවා. යුරෝ 5ක් දීලා කුඩ ගන්න කැමති නම් කෙලින්ම එන්න. අනිවාර්යෙන් අරන් එන්න. හැබැයි මෙන්න කුඩේ. සුපිරි කුඩේ මේ. අර හාමුදුරුවන්ගේ මොකද්ද පවන් මොකද්ද ඒකට කියන්නේ බා? අර පවන් ගන්න එක මොකද්ද? අවහනනේ. අවහන වගේ. එක මුලගයි එන්න ඕන. අද නම් කාලකන්ණි දවසක්. යන් වැස්ස කියලා අපේ ආතල් කුඩු කරගන්න පුළුවන්. අපි ඒ වුණාට අපේ ලස්සන අපි ෆොටෝස් ටිකක් ගත්තා, වීඩියෝ ටිකක් ගත්තා. වැස්සෙන් අපිට බාධාවක් නැහැ. පායනකම් බලන් හිටියේ උනාට පෑවුවෙත් නැහැ. I got Jesus. I've got all that I could ever need. Take the world away from me, but I'll be okay. If I got Jesus, there's a hope that's living deep inside, and a joy that I could never hide. A safe place to fall. If I got Jesus, I got it all. ඊළඟට අපි ගියේ වතිකාන් සිටි එකට. මම වතිකාන් සිටි එක ගැන නම් ලොකුවට දන්නේ අහලා තියෙනවා. එතකොටත් ලොකු ඇස්සක තමයි අපි ගියේ. පේනවනේ මිනිස්සු ගොඩත් අරගෙන ජැකට් දාගෙන තමයි ගියේ. කරන්න දෙයක් නැහැ. ඉතින් ආපු ගමන සාර්ථක කරගන්න එපා කොහොම හරි. අපි ඉතින් හිමීට ඉස්සරහට ගියා අවුලක් නැහැ. ඔයාලා බලන් යන්න මේකේ ලස්සන පල්ලියක් තියෙනවා. පල්ලිය ඇතුලේ මම වීඩියෝ ටිකක් ගත්තා. මම මේක ගැන හඳුන්වා දෙන්න නම් දන්නේ නැහැ හරියට.
හිමින් අපි පල්ලියත් බලාගෙන පොඩි කයියකුත් දාගෙන දැන් මේ යන ගමන් ඉන්න ඉස්සරහට අපි මේ මෙතන ප්ලෑන් කරන්නේ ඊළඟට අපි මොනවද කරන්නේ කොහෙටද යන්නේ මොකද කරන්නේ කියලා බැලුවේ. මොකද එළිය හොඳටම වැස්ස. රෝම් වලින් යාළුවෙකුනුත් එහෙම මොකෙද යන්නේ කියලා ඌ දන්නෙත් නැහැ යන තැනක්. අපි ඉතින් ප්ලෑන් කරගෙන ආවේ නැහැ ගමන. මේ බලමු එළියට ගිහිල්ලා තමයි බලන්නේ ඊළඟට කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා. අපි ඉතින් පල්ලිය ඇතුළත් බලාගෙන ඉස්සරහට එද්දි අපි දැක්කේ එළිය ලස්සන පිළිම ගොඩක් තියෙනවා. එතන මම එතනට ගිහිල්ලත් පොඩි වීඩියෝ කැල්ලක් ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඇත්තට මේක නම් මාව ලස්සන මොකක්ද කියලා නම් දන්නේ. හරියට එතන ගොඩක් කට්ටිය ෆොටෝස් එහෙම ගත්තා. පේනවනේ මේ වෙලාවේ නම් පොඩ්ඩක් පායලා තිබ්බේ. ලස්සන වෙඩින් කපල් එකකුත් ෆොටෝ ෂූට් එකක් කරන්න ඇවිල්ලා තිබ්බා. මේ වතිකාන් සිටි එක මාරම ලස්සන ඇත්තටම කිව්වොත්. ඊට පස්සේ ඔහොම ඉස්සරහට එනකොට දැක්ක රෝම් කියලා ගහලා තියෙන කීටැක් වගේ පොඩි ගජමැටික් කැලි ටිකක් ඒ වයින්ොත් අපි දෙක තුනක් ගත්තා. අපිට ඔච්චරයි කවදා හරි තීත්තිරු වෙන්නේ මතකයක් විදියට. ඒ ටිකත් අරගෙන අපි දැන් මේ හිමීට ඉස්සරහට එන ගමන් අපි දැන් මේ ඉන්නේ වතිකාන් සිටි එක ඇතුලේ. ඒ කියන්නේ රෝමෙන් වෙනම සිටි එකක්ලු වතිකාන් කියන්නේ. දෙපැත්තක් තියෙන්නේ මං විස්තරයක් නම් දන්නේ හරියට කොහොමද කියලා. ඊළඟ පාරේ යද්දි අනිවාර්යෙන් විස්තරයක් දැනගෙන තමයි යන්නේ. මේක මේ හදිස්සියේ යන්න තීරණය කරපු ගමනක් නිසා මුකුත් හරියට බලා කියාගන්න බැරි වුණා. අපි ඉතින් ඉස්සරහට ගියා. ඔහොම බලමු ඉතින් ඉස්සරහට. අපේ සෙට් එකේ තියෙන වතිකාන් සිටි එක ඉස්සරහත් පොඩි වීඩියෝ ටිකක් ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපි ඔහොම කැරක් ඉඳලා ටිකක් හවස් වුණා අපිට. එදාත් අපි ඉතින් තීරණය කරා වැස්සත් එක්කනේ අපි ආපහු යන්න ගෙදර. කොහෙද යන්නේ? පැයක් විතර යයි නේවා. මේ දැත ලං වෙන්න ඕන මේ හින සැපවින්ම ඉටු වෙන්න ඕන ගාව සසරේම ළඟ ඉන්න ඕන හදේ ගයිස් දන්නේම නැතුව දවස් 3ක් ගෙවුණා. ඉතින් අපි අන්තිම දවසේ මේ ආපහු අපි රුමේනියාව බලා ඉන්න තමයි හදන්නේ. අපි දැන් මේ ට්‍රේන් එක අරන් එයාපෝට් එකට යන්න කියලා තමයි හිතුවේ. ට්‍රේන් දෙකක යන්න ඕන. අපි ඉතින් ට්‍රේන් එක එනකන් තමයි මේ බලන් ඉන්නේ. ඔන්න ගයිස් අපි නැවතත් රෝම් එයාපෝට් එකට ආවා. අපි උදේට කිරි එකක් විතරයි බීලා ආවේ. දැන් මම මේ යාළුවට ගොඩක් ටයිම් එක තියෙන නිසා අපි මේ කන්න යන්න කියලා තරක් බැලුවේ.
ගොඩක් තැන් තිබ්බ ඉතින් හරියට සෙට් උන්නේ නැහැ. අපි ඉතින් මෙහෙම ඉස්සරහට ඇවිදගෙන යනවා තැනක් සෙට් වෙනවා. හෙලෝ ගයිස් කොහමද අපේ නැවතත් රුමේනියා බලා යන්න තමයි හදන්නේ. දැන් අපි රෝම් එයාපෝට් එකේ ඉන්නේ. මාරම බිසි අද එයාපෝට් එක. ගොඩක් වෙලා ගියා චෙක් අවුට් වෙන්න. අපිට 2:45 තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. තව පැයක් විතර තියෙනවා. අපේ ඉතින් සුන්දර මතක ගොඩක් තියෙනවා මේකේ. ඔයාලා බලලා ඉතින් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපි නම් රුමේනියාවේදී හම්බෙමු ආයේ. අපේ ෆ්ලයිට් එක නම් තාම ඇවිල්ලා නැහැ. තව ටිකක් කළා යනවා. එහෙනම් සෙට් වෙමු. ඔන්න ගයිස් ෆ්ලයිට් එකත් ආවා. දැන් ඉතින් අපිට බෝඩ් එන්න තමයි තියෙන. තව විනාඩි 40ක් 45ක් විතර තියෙනවා. යශ්වලි නම් රෝම් වෙන ෆ්ලයිට් එකම තමයි ආයේ රෝම් ඉඳන් යශ්වලටත් යන්නේ. විනාඩි 30ක වගේ බ්‍රේක් එකක් තමයි තියෙන්නේ. එදා නම් හොඳට වැස්සත් නැහැ. නියම ක්ලයිමේට් එක. අපි අර එළියට බහපු දවසේ තමයි වැස්සේ හොඳටම. එදා නම් ලොකුවට වැස්සක් තිබ්බේ නැහැ. ක්ලයිමේට් එකත් හොඳයි. මට යාළුවට වින්ඩෝ ෂීට් එකක් තමයි හම්බුනේ මේ සැරේ නම්. ලස්සන වීඩියෝ ෆොටෝස් ටිකක් නම් ගත්තා. දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න තමයි හදන්නේ. ඔයාලා ඉස්සරහටම බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. මොකද මේ view එක නම් පට්ටම ලස්සනයි. ඒක මේ ෆෝන් එකේ කැම් එකට ගන්න බෑ ඇත්තටම. මාරම ලස්සන කියන්න වචන නැහැ. ඔයාලා බලන් ඉන්නකො ඉස්සරහට. ගයිස් ඉතින් මතක සටහන් ගොඩක් එක්ක ඇත්තටම දවස් 3ක් නම් හොඳට මදි ට්‍රිප් එකක් යනවා නම්. මොකද දවස් 5ක්වත් යන්න ඕන. අපිට බෑනේ ඉතින් අපි ජොබ් එකත් එක්ක අමාරුයි අපිට නිවාඩුවක් දාගන්න. අපි ඉස්සරහට කොහොමත් ආයේ රෝම් යන්න තමයි හිතන් ඉන්නේ. මොකද දවස් දෙකකින් බලන්න දේවල් ඇත්තටම නැහැ. මේ රෝම් වල මදි ඇත්තටම. ආයේ පාරක් අපි සමයකට පොඩ්ඩක් යන්න කියලා තමයි බැලුවේ. අපි ප්ලෑන් කරම්ම තමයි ආවේ ඒක. අවුලක් නැහැ ඉතින්. අපි ගියපු දවස් දෙකේ අපි සුපිරිම ෆන් එකක් ගත්තා. යන්න ඕන තැන් දෙකේ අපි අනිවාර්යයෙන්ම ගියා. අපි වීඩියෝ එක ඉතින් හොඳයි නම් ඔයාලා ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, කමෙන්ට් කරලා පොඩි සප් එකක් දෙන්න. දිගටම බලන් ඉන්න. තා පොඩ්ඩයි තියෙන්නේ. දන්නේම නැතුව අපි යශ්වලටත් ලං වුණා. පැය 2මාරක ගමනකින් පසු දැන් අපි ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. අපි මේ වෙනකොට ටයිම් එක මට ඉතින් 5 විතර වෙලාද බලන්න. 5 හවස 5. ඔව් හවස 5 කියනකොට බලන්නකො මේ ක්ලයිමේට් එක කොහොමද කියලා. මාරම කරුවල මේ 3:00 4 වෙද්දී කරුවල වැටෙනවා දැන්.
අපි ඉතින් ඔන්න ලෑන්ඩ් කරා දැන් යස්වලට. ගයිස් අපි නම් රුමේනියාවට ආවා නැවතත්. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. හැමෝටම thank you. එහෙනම් ගයිස් ඊළඟ vlog එකෙන් හම්බෙන්න හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරේ.